සිම්පල් කේස් එකනේ. රටේ මෙන්න උගත්තුන්ට අඩබරයක් ගහලා ගෙන්නගමු. වීරේ මට දැන් නම් තව පොතක් කියවන්න ඕනේ. ඕක සිංහලට පරිවර්තනය කරලා දුන්නොත් මචං කප්පරෙක් දෙන්න දෙන්නේ ආක්‍රමණය කරලා දානවා මම මේ බහුයලේ. 550 ජාතකය. ඇතුගල එන්නේ. ඇතුගල එන්දා ඇතුගල කියපු ගමන් මතක් වෙන්නේ කොහෙද? ඇතුගල කියපු ගමන් මතක් වෙන්නේ කුරුණෑගල. කුරුණෑගල සංකේතවත් කරා ඇතුගලෙන් මේක කිලෝමීටර් 14ක් කියන්නේ. කිලෝමීටර් 14ක්. හරි. ඉතින් ඔන්න මේ කතාවක් යන්නේ මෙතන සිංහාසනාරූඪ වෙලා ඉන්නවා රජ කෙනෙක් 1 2 3 4. මේ රජුරුවන්ගේ ඔටුන්න සුවිශේෂී ඔටුන්න කෑලි 4ක් තියෙන ඔටුන්නක් තමයි දාගෙන ඉන්නේ. රජුරුව බොහොම ප්‍රවුඩ් රජ කෙනෙක්. හරි. පොත්පත් වලට ඉතාම ලැබි රජ කෙනෙක් තමයි මේ ඉන්නේ. පොත්පත් වලට ලැබි කියවන සාහිත්‍යයට ඉතාම මෙහෙයක් කරපු ඒත් එක්කම ශක්තිමත් බාහු යුගලයක් තියෙන රජුරු කප්පරෙක් දෙන්න දෙන්නේ ආක්‍රමණය කරලා දානවා මම මේ බාහුයලේ. ඔන්න කෑලි 4යි 1 2 3යි 4යි 4 වෙන පරින්ද පරිවාක්‍රමණය කරනවා කියන්නේ පරාක්‍රම බාහු රජුරුව තමයි මේ ඇතුගල මුදුනේ ඉන්නේ. මේ රජුරුව මං කියන පොත්පත් වලට හරි ලැබී කියලා. පොත්පත් වලට හරි ලැබි රජ කෙනෙක්. මේ නිසා පොත් ගුලක් තියෙනවා. හරිද? පොත් ගුලකුත් තියෙනවා. මේ පොත් ගුලේ තියෙනවා වංශ දෙකක්. වංශය. තව තියෙනවා දළදා දෙකක්. ඕකත් මතක තියාගන්න. දැන් පොත් කියවලා ඉවරයි රජුරෝ. හරි? පොත් කියවලා ඉවරයි. දැන් රජුන්ට ආයෙ පොත් ඕනේ. කරන්න දෙයක් නැහැ. කෙලින්ම යාළුවා රජුරුවන්ගේ යාළුවා වගේ මේ ඇමති හිතවත්ම ඇමති මෙන්න ඉන්නවා. රජුරුවන්ගේ ආනේ ඉතින් ඉෂ්ට කරන්නම වෙනවනේ. මෙන්න ඇමතිවරයා මෙයාගේ නම වීරසිංහ ප්‍රතිරාජ. එතකොට මෙන්න ඇමති වීරසිංහ ප්‍රතිරාජට කියනවා වීරේ මට දැන් නම් තව පොතක් කියවන්න ඕනේ. වීරසිංහ ප්‍රතිරාජට හරි ප්‍රශ්නේ. පොත් හොයන්නේ කොහෙන්ද මෙච්චර? දැන් කරන්න දෙයක් නැහැ. කාගෙන් හරි උදව්වක් ගන්න ඕනේ. ඔන්න එයාගේ යාළු ඇමති කෙනෙක් ඉන්නවා. අපේ වීරසිංහ ප්‍රතිරාජ ඇමතිගේ යාළු ඇමති කෙනෙක් ඉන්නවා. අපි බලමු කවුද මේ? මේ ඉන්නේ පරාක්‍රම කියන ඇමතිවරයා. පරාක්‍රම ඇමති. දැන් අපි මොකද්ද මචං කරන්නේ මෙතන මේ ඕන මේ පොතක් ඉල්ලනවා රජුරෝ. යාළුවා වුණාට කරන්න දෙයක් නැහැ. හිස ගසා දානවා රජානට පිරිපැද්දොත් මොකද කරන්නේ? දෙන්නත් එක්ක එකතු වෙලා හරි අපි මොකක් හරි විසඳුමක් හොයමු. එහෙමනේ හොඳ යාළුවෝ. හොයලා දෙනවා මේ පරාක්‍රම ඇමති ආරාධනා කරනවා අපේ වීරසිංහ ප්‍රතිරාජ ඇමතිට. හරි මන් දන්නව කතාව. මොකද්ද? අර අනුරාධපුරේ ඔය අහගෙන ඉන්න බලන්න. ඔන්න මහ ഘോഷාවක් ඇහෙනවා. මොන ഘോഷාවක්ද මේ ඇහෙන්නේ කිව්වොත් එහෙම ඇහෙන්නේ බුද්ධ ഘോഷාවක් ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන ഘോഷාවක් ඇහෙන්නේ. කවුද මේ ഘോഷාව කරන්නේ? මේ ඉන්නේ අනුරාධපුරේ. ඒ පැත්තෙන් තමයි ඇහෙන්නේ මේ බුද්ධ ഘോഷාව. කවුද මේ කරන්නේ බුද්ධ ഘോഷ කියන අටුවාචාරීතුමා ස්වාමින් වහන්සේ තමයි මේ ഘോഷාව කරන්නේ. ඇයි දන්නවද? අතේ තියාගෙන ඉන්න පොත. මේ පොත පාලි පොත. හරිද? මේ පාලි පොත තියාගෙන බුද්ධ ഘോഷ හාමුදුරන්ව පෙන්නනවා පරාක්‍රම ඇමති. ඔය
තියෙන පොත පාලි ජාතක අට කතාව. ඕකේ බෝසතාණන් වහන්සේගේ පූර්වාත්ම කතා තියෙන්නේ. ඕක සිංහලට පරිවර්තනය කරලා දුන්නොත් මචං රජුරවන්ට විතරක් නෙවෙයි හැමෝටම ප්‍රයෝජනවත්. පාලි හැමෝටම කියවන්න බෑනේ. ඉතින් කොහොමද මෙච්චර තඩිපත කපෙන්න මේක පරිවර්තනය කරන්න ට්‍රාන්ස්ලේට් කරන්න කොහොමද? සිම්පල් කේස් එකනේ. රටේ මෙන්න උගත්තුන්ට අඩබරයක් ගහලා ගෙන්න ගමු. රජුරුව කියවනම් කට්ටිය එනවනේ. ඔන්න උගත්තු ටික එනවා දඩි බිඩි ගාලා පුස්කොළ පොත් පාන් හිඳ අරගෙන රටේම ඉන්න කට්ටිය එනවා මේ කාර්යයට. මහතද කෙට්ටුද කට්ටිය ගොඩාරිය උගත්තු. එක්කෙනෙක් නෙමෙයි. පේනවනේ. පුස්කොළ පොත් අරන් පාන් හිඳ අරගෙන මෙන්න එනවා කට්ටිය. එක්කෙනෙක් නෙවෙයිනේ මෙතන ඉන්නේ. ගොඩක් නිසා අපි කිව්වා බහු මේ කතෘ මණ්ඩලයක්. කතෘ මණ්ඩලයක්ම ඉන්නවා. අර දෙන්නත් ඇතුළුව කවුද? වීරසිංහ ප්‍රතිරාජයි පරාක්‍රමයෙන් මැති මේ ඔක්කොම එකතුලා අර පාලි පොත සිංහලට පරිවර්තනය කරනවා. මෙන්න සයිස් පොත. දැන් මොකද කරන්නේ? වීරසිංහ ප්‍රතිරාජට පුදුම සතුටක් තියෙන්නේ. මෙන්න ලොකු හපංකමක් කරා. මෙන්න වීරසිංහ ප්‍රතිරාජ දැන් යනවා. ඇතුගල මුදුනට යනවා අපේ රජුරෝ හොයාගෙන ඔන්න. පඩි නැගගෙන යනවා. වීරසිංහ ප්‍රතිරාජ කියනවා මේකේ පඩි තියෙනවනේ 547ක් ගලේ. නගින්න. හරි ඔන්න ගියා. දැන් මෙයා යනවා මෙතෙන්ට. ගිහිල්ලා මෙන්න රජතුමනි අපේ අවුට්පුට් එක දැන් හරියා. දැන් මෙන්න රජතුමනි මෙන්න ඔබ වහන්සේට ඇති මට්ටමට කියව ගන්න පුදුම තරම් ලොකු පොතක් කාලයක් চিරාත් කාලයක් මේක කියව ගන්න පුළුවන් කියලා. හරිද? මෙන්න දෙන පොත මේකේ පරිවර්තනේ නේද? ඒකේ පරිවර්තනේ තමයි මේ දෙන්නේ. පාලි ජාතක අට කතාව සිංහලට පෙරලා. මෙන්න නම 550 ජාතකය. මේක බුදුන් වහන්සේගේ ඉහතාත්ම භාවයන් බෝධිසත්වයන්ගේ ඉහතාත්ම භාවයන් ගැන තියෙන කතා 550 ජාතකය. හරි ඔන්න රජුරවන්ට පිරිනමනවා. එහෙනම් අපි බලමුද පංගුවේ මොනවද කියවේ කියලා මේ චිත්‍රේ. මෙන්න 550 ජාතකය. මේ කියන පොතේ ජාතක කතා තියෙන්නේ 547යි. අතුගලේ පඩි ගාන නෙමෙයි මම මේ කියේ. 547යි. නමුත් වට යන්න ලේසියට 550 ජාතකය කියලා කියනවා. මේ 550 ජාතකයේ සිංහලට පරිවර්තනය වෙන්නේ කුරුණෑගල යුගයේ. මම මෙතන මේ කිලෝමීටර් 14ක් කියලා කිව්වේ මේක පුතා කුරුණෑගල යුගයේ කියලා කියන්නේ 14 වන සියවස. කුරුණෑගල යුගය කියලා කියන්නේ 14 වෙනි සියවස. 14 වෙනි සියවසේ පරාක්‍රම බාහු 4 වන පඬිත පරාක්‍රම බාහු රජුරන්ගේ කාලේ තමයි මේ 550 ජාතකයේ සිංහලයට පරිවර්තනය කරන්නේ. මේකට කටයුතු සංවිධානය කරලා කෝඩිනේට් කරපු ඇමතිවරයා තමයි කවුද මේ? ආයමත් මෙතන ඉන්නේ එයා අමතක වෙයි නේද? වීරසිංහ ප්‍රතිරාජ ඇමති. ඇමතිතුමා තමයි මේ කටයුතු සම්බන්ධීකරණය කරේ. ඒකට ආරාධනා කරේ නම් පරාක්‍රම ඇමති. ඒක පටල ගන්නත් එපා. ඊට පස්සේ මං කිව්ව රජුරුවන්ගේ පොත්වලේ වංශ දෙකක් තියෙනවා කියලා. ඔව් මේක එකක් තමයි අනාගත වංශය. අනාගත වංශය අනිත් එක තමයි බෝධි වංශය. දලදා සිරිත දලදා පූජාවලි. ඔයාලගෙන් අහනවා කුරුණෑගල යුගයේ ලියවුණු වෙනත් කෘති මොනවාද? මෙන්න කුරුණෑගල යුගයේ 550 ජාතකයේ සිංහලට පරිවර්තනය වුණා වගේ කුරුණෑගල යුගයේ ලියවුණා සඳ කිඳුරුදා කව පළවෙනි සිව්පද ආකෘතියට ලියවිච්ච කවි පොත. අනාගත වංශය, බෝධි වංශය, දලදා සිරිත, දලදා පූජාවලිය තව කුඩා 550 ජාතකයේ ලියන්න උපයෝගී කරගත්ත
මුල් කෘතිය තමයි පාලි ජාතක කතාව. අනුරාධපුර යුගයේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු. හරි. ඒත් එක්ක මේක පරිවර්තනය කරේ 550 කතුහරයක්. එක්කෙනෙක් නෙමෙයි මේ බුද. මේ එක විදිහේ ආයෙ ඇවිල්ලා පරිවර්තනය කරා. ඒ නිසා අපි කියනවා බහුකතෘ මණ්ඩලයක් 550 ජාතකය සිංහලට පරිවර්තනය කරන්න දායක වුණා කියලා. ඔන්න 6 පන්ති ඉඳන් 11 වෙනියටම අපිට 550 ජාතකයේ තොරතුරු ටික මේ චිත්‍රයෙන් මතක තියාගන්න පුළුවන් ඇතුකල සෙවණේ පාරසලයක. ගුරුවරුන්ට පුළුවන් දරුවන්ගේ හිත ඇතුලේ චිත්‍ර අඳින්න. හරි අපූර්ව සිංහල මිස් ඒ දේ ලංකාවටම කරලා පෙන්නවා. ක්‍රමය වෙනස් වනතුරු නොඉඳ සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවේදයන් අතික්‍රමණය කළ පාඨශාලා ආචාර්යනේ උත්තරපත්‍ර පරීක්ෂිකා උදේනි හේමරත්න ගුරුතුමිය මෙහෙවන යොදුන් ගණන් දුර අතික්‍රමණය කළ හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තිය. 6, 7, 8, 9 වසරවල පොඩ්ඩන්ට කම්මැලි නැතුව තවත් රසවත්ව ඉගෙන ගන්න ඔන්න සුවඳම අමතෙනවා. ලෑපදිංචි වීමට ඔබේ නම ශ්‍රේණිය 074යි 036යි 0225ට WhatsApp කරන්න. ඔබව සොයා නොයන ඔබ සොයා ආයුතු හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තිය.